චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුභ බුද්ධං පබුජ්ජන්ති සදා ගෞතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතාසති සුභ බුද්ධං පබුඤ්ජන්ති සදා ගෞතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං ධම්ම ගතාසති සුභ බුද්ධං පබුඤ්ජන්ති සදා ගෞතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං සංඝ ගතාසති ඒමාගේ ස්වාමියෝ ධර්ම ස්වාමියෝ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් අවබෝධ කොට වදාළා වූ නවලෝතුරු ධර්ම රත්නයටද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඖරස පුත්‍ර භාවයට පත්වී වදාළ මහා සංඝරුවනටද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අති ගෞරවාස්පද විහාරාධිපති නායක මාහිමියාණන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාකාමී සත්පුරුෂ කාරුණික පින්වත්නි
අද මේ සවස් භාගය ඔබ හැම දිනාටම ජීවිතයේ අර්ථය පිණිස ලෞතර අපේ බුදුරජාණන් වහන්සේගේ වදහල ධර්මයෙන් දහම් මිදක් අහන්නට ශ්‍රවණය කරගන්නට බලාපොරොත්තු වෙන තමයි මේ බණ මඩුවේ වාඩි වෙලා තැම්පත් වෙලා බලාපොරොත්තු වන්නේ අපේක්ෂාව. විශේෂයෙන්ම මේ වස්සාන කාලය වස් සමාදන් වූ මහා සංඝරුවන කෙරෙන් බලවත් ප්‍රසාද චිත්තය උපදවගෙන ගෞරවයෙන් සංඝෝපස්ථානාදිය සිදු කරමින් දම්පැන් පූජා කරමින් ඔබේ යුතුයකම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරමින් පවතින වාසනාවන්තම කාල පරිච්ඡේදයක් මේ වස්සාන කාලය. ඒ අනුව විහාරස්ථාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගෙන මේ වස් කාලයේ සිදු කෙරෙන වටිනා ධර්මානුශාසනාව අදත් විශේෂයෙන්ම මූලික දායකත්වය රැගෙන ක්‍රියා කරනු ලැබෙන අපේ ප්‍රධාන දායක මහත්තයෙක් හැටියට කටයුතු කරන අසංක ගුණවර්ධන මහත්තයා ඇතුළු පවුලේ ඒ සෑම සියලු දෙනාම අද මේ වටිනා උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වය රැගෙන කටයුතු කරනවා. එතුමාගේ නිදන ප්‍රාප්ත දාබර මෑණියන් වහන්සේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පින්වත් අතුකෝරාල මැතිනිය සිහිපත් කිරමින් සහ සුජීවත්ව වාසය කරන පියාණන් වහන්සේ වන ටිවුඩ ගුණවර්ධන පියාණන්ට ඇතුළු හැම දෙනාට සිත ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඔබ හැම දෙනාමත් මේ වටිනා දේශනාව ශ්‍රවණය කරගෙන බලාපොරොත්තු වන්නේ මෙලව යහපත පරලොව සුගතිය ශාන්ත අමා මහ නිවන් සුවය සාදා ගන්නට මේ උදාරතර ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවමයි. එනිසා හොඳින් මේ ධර්මය අහන්න. ඔබේ චිත්ත සංතානය බොහෝම හොඳින් තැම්පත් කරගෙන නොයෙක් විදිහේ නොයෙක් නානාවිධ අරමුණු දෙස හිත යොමු කරන්නේ නැතුව අට්ඨිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්වා හරිත්වා කියන අවවාදයට අනුව මේ වටිනා දේශනාව අහන්නට ඕනි. අට්ඨිකත්වා කියලා කියන්නේ බලවත් ගෞරවය ධර්මයේ කෙරෙහි ඇති වෙන්නට ඕනි. මේ ධර්මය කල්ප කෝටි සහස්‍ර ගණනකින්වත් අපට අහන්න නොලැබෙන බුදුබණ පදයක් අපට අහගන්නට වාසනාව දැන් ලැබෙනව නේද කියන ගෞරවය ඇති කරගන්නට ඕනේ. ඒ වගේ මේ ධර්මයේ තියෙන ගුණ පිළිබඳව ගෞරවය ඇති කරගන්නට ඕනි. නානා අරමුණු දෙස සිත යොමු කරගන්නේ නැතුව භාවනාවකට සමවැදුනා මෙන් මේ වටිනා ධර්ම ශ්‍රවණය ඔබ සිදු කරගන්නකට ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා නිර්වාණ මාර්ගයක් විදිහට පාරමිතා කුසලයක් විදිහට පින්වත්නි වැඩෙනවා. විමුක්තායතන සීරිස පංචකය කියලා නිවන් දොරටු පහක් බුදුරජාණන් වහන්සේ වදාළා. විමුක්තායතන කියන්නේ නිවන් මාර්ගය, නිවන් දොරටු. ධර්ම දේශනාව නිවන් දොරටුවක්. ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක්. ධර්ම සම්මර්ෂණය නුවණින් මෙනෙහි කිරීම නිවන් දොරටුවක්. ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්. භාවනා මනසිකාරය නිවන් දොරටුවක්. එතකොට අපි ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය,
ධර්ම සම්මර්ෂණය කියන මෙන්න මේ වටිනා නිවන් දොරටු කිහිපයක් දේශක ශ්‍රාවක අපි දෙපාර්ශවයම විවෘත කර ගනිමින් තමයි දැන් මේ මොහොත පවතින්නේ. එතකොට නිවන් අවබෝධය සඳහා නිවීම සඳහා අපේ සිත යොමු වේවා කියන පවිත්‍ර චේතනාව හිතේ ඇති වෙන්නට ඕනේ. ඒ වගේම මේ ධර්ම සම්පත්තිය කෙරෙන් බලවත් ගෞරවය ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ චිත්තසංතානය එකම ධර්මාරම්මණයක, ඒ කියන්නේ දහම් අරමුණක පවත්වන්න දක්ෂ වෙන්න ඕනේ. හරියට කොයි වගේද? දක්ෂ මාලාකාරයෙක්, ඒ කියන්නේ මල් මාල අමුණන කෙනෙක් වගේ. එයා ලස්සනට පිළිවෙලට මලින් මල අමුණන ලස්සන මල් මාලයක් ගොතනවා වගේ. දැන් මල් මාලයක් ගොතනකොට පරවෙච්ච මල් ඉවත් කරනවා. ලස්සන සුවඳ පර නොවිච්ච විසිතුරු මල් අරගෙන පිළිවෙලට එකිනෙකට ඒ මල් මාලය අමුණනවා මලින් මල. ඒ වගේ පින්වත්නි මේ ධර්මය අර මල් මාලයක් අමුණනවා වගේ දක්ෂ මාලාකාරයෙක්, දක්ෂ ශ්‍රාවකයා කොහොමද ධර්මයේ නැමැති මල් මාලයේ හිතේ අමුණන්නේ? බොහෝම සද්ධාව, බොහෝම ගෞරවය, ප්‍රඥාව ඇති කරගෙන ධර්මයේ පදයක් පදයක් පාසාම, පද පීලියක් පීලියක් පාසාම, රේපයක් රේපයක් පාසාම, ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් පාසාම භාවනාවකට සමවැදුණා වගේ ධර්මයේ නැමැති මල් මාලය තමන්ගේ හිත නැමැති නූලේ අමුණනවා. සාදු කියන්නේ. එතකොට පින්වත්නි, ඔබට ධර්මය පිළිබඳ හොඳ ගෞරවයක්, පැහැදීමක්, ශ්‍රද්ධාවක්, ප්‍රඥාවක් උපදිනවා. එහෙනම් අද මේ වස්සාන ධර්ම දේශනා තුලින් අද බලාපොරොත්තු වන්නේ මාසේ දින කිහිපයක් වෙන් කරගෙන වෙනදාට වඩා අපේ චිත්ත සංතානය වස්සාන කාලේ ගත කරන හිතක්, වස්සාන කාලේ ගත කරන ගතක්, වස්සාන කාලයේ ජීවත් වෙන සිතගත දෙකක් ඇති කෙනෙක් වාගේ බොහෝම නිවුණු සැනසුණු සාමයික ඇවතුම් පැවතුම් ඇති ජීවන රටාවක්, එහෙම නැත්නම් චරිතයක් හැඩගහ ගන්නට පුරුදු පුහුණු කරවීමයි වස්සාන කාලේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම වස්සාන කාලේ තමයි අපේ බුද්ධ ශාසනයේ වැඩිම රහතන් වහන්සේලා පිරිසක් පහළ වෙලා තියෙන්නේ. හේතුව වස්සාන කාලයේහි භික්ෂුන් වහන්සේලා, ප්‍රකෘති භික්ෂුණීන් වහන්සේලා වස්සික පදයේ සමාදන් වෙලා ඊට උන්වහන්සේලා සීලයෙන් බලවත් වෙනවා, සිල් පුරනවා, සමාධියෙන් බලවත් වෙනවා. ඒ වගේම ප්‍රඥාවෙන් තමන්ගේ හිත දියුණු කර ගන්නවා. සමත විදර්ශනා කියන කර්මස්ථාන යානිකව කමඨහන් වඩනවා. එසේ කමඨහන් වඩලා උන්වහන්සේලා සෞඛලස් නසා අරිහත්වයෙන් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නවා. අන්නේ වස්සාන කාලෙහි එදා ඈත අතීතයේ බුද්ධ ජීවමාන කාලේ එයින් පස්සේ පින්වත්නි ධර්මය තුල වස්සාන කාලේ අපේ ගිහි උපාසක උපාසිකාවන් කටයුතු කළේ එහෙමයි. ඉතින් ඒ නිසා අපිටත් ඒ අතීත ආදර්ශයන් අපේ ජීවිතවලට එකතු පහදාගෙනයි අද මේ සදැහැති මව්වරු දූදරු මහත්තුරු බැහැම දෙනාම මේ වටිනා උතුම් ධර්ම සමාගමයට සම්බන්ධ වෙන්නේ. මේ ධර්මයේ තුල අද ඔබ ජීවත් වෙන්නේ. මා මාතෘකා කළේ බොහෝම වටිනා උතුම් කර්මස්ථාන පාඨයක්.
සුප්පබුද්ධං පබුච්ඡන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති නිච්ඡං ධම්මගතා සති නිච්ඡං සංඝගතා සති සුප්පබුද්ධං පබුච්ඡන්ති සුවසේ නිදන්ට සුවසේ නිදාගන්ට සුවසේ නින්දයන්ට එසේම සුවසේ අවදිවන්ට සුවසේ නිදන්ට සුවසේ අවදිවන්ට සුප්පබුද්ධං පබුච්ඡන්ති සදා ගෝතම ශාවකා ගෞතම ශ්‍රාවකයෝ බලාපොරොත්තු වෙනවනම් නිච්ඡං බුද්ධගතः සති නිරතුරුවම බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුදුගුණ සිහි කටයුතුයි කියලා උන්වහන්සේ අනුදැනවා දාලා අන්ට බලන්න සුවසේ නිදන්ට නින්දට වැටුණු වෙලාවේ ඉඳන් අවදි වෙන මොහොත දක්වාම නරක නපුරු භයානක සිහින නොදැක සුවපත් නින්දක් ඇතුව ඒ නින්ද ගත කරන්නටත් ඒ නින්ද ගත කරලා සුවසේ නිදා පිබිදින්නේ යම්සේද හරියට මලක් විකසිත වෙනවා වගේ මලක් විකසිත වෙනවා වගේ බොහෝම ප්‍රසන්න මුවකින් ප්‍රසන්න හිතකින් අවදි වෙන්නටත් අවදි වූ මොහොතේ පටන් නින්දට යන තෙක්ම දිවාච රත්තෝච දිවා රාත්‍රී දෙකීම බුදු ගුණ වඩන ගෞතම ශ්‍රාවකයා දක්ෂ වෙනවා කියලා උන්වහන්සේ වදාළා. එතකට පින්වත්නි කොච්චර වටිනා කාරණයක්ද මේ දේශනා පාඨේ තියෙන්නේ. දැන් ගොඩාක් වෙලාවට බොහෝ දෙනෙකුට මධ්‍යම රාත්‍රිය 5 යන තෙක් නිින්ද යන්නේ නැහැ. නොඑක් විදිහේ ඖෂධ ලබා ගන්නව නේද? නිින්ද යන්න. නොඑක් විදිහේ උපක්‍රම යොදනව නිින්ද යන්නේ නැහැ කියලා. හැබැයි බොහෝම සුවසේ නිදා ගන්නට සැපවත් නිින්දක් ලබන්නටත් නිදා සුවසේ අවදි වෙන්නටත් දිවා රාත්‍රී දෙකේ ප්‍රබෝධයෙන් වාසය කරන්නටත් නිච්ඡං බුද්ධගතා සති ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වඩන්න ඕනේ. බුදුගුණ වැඩි යුතුයි. ඊළඟට නිච්ඡං ධම්මගතා සති ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි ගුණය දහම් ගුණ වැඩි යුතුයි. මෙනෙහි කළ යුතුයි, සිහි කළ යුතුයි. නිච්ඡං සංඝගතः සති ඒ වගේම සුපටිපන්නතාදී රහතන් වහන්සේලාගේ ඒ මහා සංඝ සෝබන ගුණ නිතර දිවා රාත්‍රී දෙකේ මෙනෙහි කළ යුතුයි, වැඩි යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට එහෙමනම් බුදු ගුණ වඩන, ධම් ගුණ වඩන, සංඝ ගුණ වඩන ගෞතම ශ්‍රාවකයෝ නින්දත් සැපවත්ව ගෙවනවා. අවදි වෙලත් සැපවත්ව ගෙවනවා. දිවා රාත්‍රී දෙකම බොහෝම හිතේ සැපයෙන් වාසය කරනවා කියලයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. සාදු කියන්නේ. එතකොට දැන් ඔබට මේ වටිනා ධර්ම පාඨ කිහිපය තුල සුවසේ නිදන්නට, සුවසේ අවදි වෙන්නට, අවදි වූ මොහොතේ පටන් සුවපත්ව හිතේ සැපයෙන්, හිතේ සන්තුෂ්ටි ගුණයෙන් ජීවත් වෙන්නටයි මේ දේශනාවෙහි ඔය කරුණු ටික මම මතක් කළේ. හැබැයි මේට වඩා එහාට ගියපු ප්‍රතිලාභයක් එහෙම නැත්නම් ලාභයක් අපට ආධ්‍යාත්මික වශයෙන් පින්වත්නි මේ
බුදුගුණ මෛත්‍රිය ආදී භාවනා වැඩීමෙන් දහම් ගුණ සංගුණ ආදී වැඩීමෙන් අපේ මෙලව පරලොව සසර නිවන දක්වා ප්‍රතිලාභ කරගන්නට පුළුවන්. දැන් බලන්න අපට අපේ ජීවිතයේ නිතරම හිතේ සහනයක් නැත්තේ ඇයි? හොඳට කල්පනා කරලා බලන්න. හිතේ නිතර අසහනය පිරීලා පවතින්නේ ඇයි? නිතරම මේ ලෝකේ ජීවත් වෙන මිනිසයා ලොකු අසහනයකින් තමයි ජීවත් වෙන්නේ. දවසේ පැය 24න් පැය 6ක් 7ක් නින්දට වෙන් කළොත් එහෙම අනිත් ඉතිරි හැම මොහොතකම වැඩිපුර ගත කරලා තියෙන්නේ සහනයෙන්ද අසහනයෙන්ද කියලා තමන්ගේ හිතෙන් විමසීමක් කළොත් මොන වගේ උත්තරයක්ද හම්බ වෙන්නේ? මොන වගේ එකක්ද? සහනයෙන් හිටිය කියලාද අසහනයෙන් හිටිය කියලා නුවණින් බැලුවොත් අසහනයෙන්. ඇයි? හිතේ සහනය ඇති වෙන විදියට හිත පිළියෙල කරගෙන නැති නිසා. හිතේ සහනය ඇති වෙන විදියට හිත පිළියෙල කරගෙන නැති නිසා. ඒක තව ටිකක් අපි ගැඹුරින් බැලුවොත් වැඩිපුරම හිතේ සහනය, හිතේ සතුට, හිතේ නිවීම නැති වෙලා තියෙන්නේ තමන් නිසාද ගොඩක් අනුන් නිසාද? වැඩිපුරම බැලුවොත් දැන් දෙමව්පියෝ ගත්තම එක්ක දුව නිසා, එක්ක පුතා නිසා, දරුවෝ නිසා නේද? එහෙම නැත්නම් ස්වාමියා හින්දා බිරිඳ නිසා ස්වාමියා වෙනුවෙන්. මේ ඔක්කොම වෙනුවෙන් එහෙනම් තමන් ගැන හිතලාද මේ අසහනය හදාගෙන තියෙන්නේ? නෑ. හොඳට මතක් කරගන්න ඒක. තමන් ගැන හිතලා අසහනය ඇති කරගෙන නෙමෙයි. අනුන් ගැන හිතලා තමන් අසංවර වෙලා. හොඳට හිතන්න මම මේ කියන කාරණේ. ඇයි? මේ ලෝකය මගේ, මට, මම ඕන විදියට මගේ වසඟෙහිම පවතිවා කියලා අපි හිතනවා. මොකද්ද අපි හිතන්නේ? මේ ලෝකය මම කැමති විදිහට නේද? මට ඕන විදිහට තියෙන්න ඕනේ. දැන් ලෝකය කියලා කිව්වම ලුජ්ජති පලුජ්ජති इति ලෝකං. හොඳට මතක තියාගන්න මේ කියන කරුණු. ලුජ්ජති පලුජ්ජති इति ලෝකං. යමක් කැඩෙනවද? යමක් බිඳෙනවද? යමක් වෙනස් වෙනවද? යමක් විපරිණාමීය ස්වභාවයට පත් වෙනවද? ඒ කියන්නේ වෙනස් වෙනවද? ඒට කියනවා ලෝකය කියලා. එහෙනම් ලෝකය කියන්නේ කුමකටද? වෙනස් වෙන, කැඩෙන, බිඳෙන, සිඳෙන වස්තු වලට. ඒව මොනවද මේ ලෝකේ අපිට කියන්නේ? පණ ඇති වස්තුත් තියෙනවා. ඔව් කට ඇරලා කියන්න. පණ නැති වස්තුත් තියෙනවා. පණ ඇති ඒවට කියනවා සවිඥානික, පණ නැති ඒවට කියනවා අවිඥානික. පණ ඇතිව මොනවද? දෙමව්පියන්ට දාව උපන් දරුවෝ අන්න පණ ඇති වස්තු. ඊළඟට පණ නැති ඒවා තමයි ගහ කුල, ගෙවල් දොරවල් ආදී කොට මේ භෞතික භාණ්ඩ උපකරණ ආදී සියල්ල. පැහැදිලි නේද? එතකොට හොඳට හිතලා බලන්න කොයි වෙලාවක හරි අපේ සිත අසංවර බවට, වික්ෂිප්ත බවට නේද? යම් කිසි අසහනයකට, අසංවර භාවයකට පත් වුණා නම් පත් උනේ ඔය පණ තියෙන දුවදරුවෝ ඥාති ආදී ඒ අය නිසා හෝ පණ නැති
මේ කාම වස්තුන් මුල් කරගෙන නෙවෙයිද කියලා හිතන්නේ. ඒ කියපු අවිඥානික සවිඥානික වස්තු හැර වෙන මොනවා වෙනුවෙන්ද අපේ හිත අසංවර වෙලා තියෙන්නේ? එහෙම තියනවද? එහෙම නැහැ. දැන් අසංවර වෙලා සතුට නැති වෙලා පීඩාව වැඩි වෙලා හිතේ සහනය නැති වෙලා හිත ලෙඩ වෙලා කය ලෙඩ වෙලා මොනව නිසාද? බාහිර පුද්ගලයන් බාහිර වස්තුන් නිසා නෙවෙයිද? මෙහෙම ගමු උදාහරණයක්. දැන් ගෙදර ඉන්න දරුවෝ දෙමව්පියන්ට ගෙදර ඉන්නව කවුද? දරුවෝ. දරුවන්ට ඔබ කොයිතරම් විතර ආදරේද කියලා මං අහනවා. කොයිතරම් විතර ආදරේද? කට ඇරලා කියන්න බලන්න. ජීවිතයට වඩා ආදරේ කියලා. තමන්ගේ ජීවිතයට වැඩිය ආදරේ. දරුවෝ ඉන්න ඇත්ත අත උස්සන්න බලන්න පොඩ්ඩක්. දරුවෝ නෑ ඕපපාතික වගේ. අත උස්සන්න හොඳට උඩට උස්සන්න. පහළට දාන්න. එතකොට ඒ ඔබට ඉන්නවා කියපු දරුවන්ට ඔබ කොච්චරක් විතර ආදරේද? තමන්ගේ ජීවිතයටද වැඩිපුර ආදරේ දරුවන්ගේ ජීවිතයටද? හයියට කියන්න. තව ටිකක්. අන්න හරි. දැන් තමයි උත්තරේ එන්නේ. ඒ දරුවන්ගේ ජීවිතයට තමයි ආදරේ වැඩිපුරම. තමන්ටත් ආදරේ. ඒ ආදරේ කියන දරුවන්ගේ ජීවිතය මොනවටද අයිති වෙන්නේ? අර ඉස්සල්ලා මං කිව්වේ සවිඥානික ලෝකයට. සවිඥානික ලෝකයට. ලෝකයේ කියන එකේ තේරුම මොකක්ද? කැඩෙන, බිඳෙන, සිඳෙන, වෙනස් වෙන, විපරිණාමයට පත්වෙන ගතියට කියන මොකක්ද? ලෝකය. පුතේ උඹ ඔතන හිටපන් කියලා අම්මා කියනවා. මොකද්ද කියන්නේ? පුතේ උඹ ඔතනම හිටපන්. දුවේ උඹ ඔතනම හිටපන්. උඹ මම මේ කියන එකම කරපන්. නමුත් ටික වෙලාවක් යනකොට ඔතන හිටපන් කියපු පුතා ඔතනම ඉන්නේ නැහැ. ඕකම කරපන් කියලා කියපු දුව ඒකම කරන්නේ නැහැ, වෙන එකක් කරනවා. එහෙම නේද? එතකොට අම්මා හිතාගෙන ඉන්නෝ පුතා මම කියපු විදිහටම ඉන්න ඕන කියලා. නමුත් පුතා කියන්නේ කවුද? වෙනස් වෙන ලෝකයක්. පුතා කියන්නේ කවුද? වෙනස් වෙන ලෝකයක්. දුව කියන්නේ කවුද? වෙනස් වෙන ලෝකයක්. බිරිඳ කියන්නේ කවුද? වෙනස් වෙන ලෝකයක්. ස්වාමියා කියන්නේ කවුද? වෙනස් වෙන ලෝකයක්. හැබැයි අම්මා හිතාගෙන ඉන්නේ මොකද්ද? පුතා වෙනස් වෙන්නේ නෑ. දුව වෙනස් වෙන්නේ නෑ. කොයි වගේද? ගලේ කෙටුව අකුර වගේ. ගලේ කෙටුව අකුර වෙනස් වෙන්නේ නෑ නේද? කාලයකදී වෙනස් වෙනවා. ලේසියෙන් වෙනස් වෙන්නේ නෑ. හැබැයි සවිඥානික අවිඥානික මේ ලෝකයේ තුල හැම වස්තුවක් මොකද වෙන්නේ? ඔව්. එතකොට වැරදිලා තියෙන්නේ අම්මටද පුතාටද? දැන් පුතාට කියන පුතේ ඕමම හිටපන් කියලා අවවාදයක් කරනවා. නමුත් පුතා වෙනස් වෙනවා. අම්මට තරහ යනවා. අම්මට මොකද වෙන්නේ? තරහ යනවා. තරහ ගියාම කටින් මොනවද කියවෙන්නේ? ගාථා කියවෙනවද? කටහඬ කියන ගාථා කියනවා තරහ ගියාම. ඉදිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ වර්ණ ගන්ධ ගුණෝපේතං ඒ වගේ ඒවා කියවෙනවද? මොනවද කියවෙන්නේ තරහ ගියාම? මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. මොනවද පිට වෙන්නේ? මනසාචේ පදුට්ටේන. මනස දුෂ්ට වෙනවා. මනස දුෂ්ට වෙනවා. මනසාචේ පසන්නේ නැන. මනස ප්‍රසන්න වෙනකොට වචනත් ප්‍රසන්නයි. මනසාචේ පදුට්ටේන. මනස දුෂ්ට වෙනකොට වචනත් දුෂ්ටයි. දැන් මනස ප්‍රසන්න වෙනකොට පුතාට කොහොමද කතා කරන්නේ? මගේ රත්තරන් පුතේ,
මගේ රත්තරන් දුවේ. අර හොඳ කන්න සුඛා කනට සැපගෙන දෙන වචන නේද? හදයංගමා හදවත හොඳට සතුටු වෙන විදිහට වචන පිට වෙනවා. දැන් මනසාචේ පදුට්ඨේන මනස දැන් දුෂ්ට වෙලා. එතකොට කතා කරන්නේ කොහොමද? කියන්න ඕනේද? කියන්න ඕනේ නෑ. ඔව්. එක එක නාම ගෝත්‍ර වලින් කතා කරනවා. නේද? දැන් සත්වෝද්‍යානයට ගියාම එක එක නම් වලින් සත්තු ඉන්නව දැකලා තියෙනවනේ නේ. ආන්නේ නම් වලින් අමතනවා. ඕන්න බලන්න. එතකොට වෙනස් වෙන ලෝකයක් දෙස ඒ වෙනස් වෙන බව නොදැනගත් අවිද්‍යා සහගත අම්මා අවිද්‍යා සහගත තාත්තා වෙනස් වෙන දරුවා නම් වූ ලෝකයේ පිළිබඳ අවබෝධය නැති හින්දා කොච්චරනම් අකුසල් උපදව ගන්නවද? කෑ ගහනවා, බනිනවා, නටනවා, දඟලනවා නේද? ඒ වෙලාවේදී හදිසියේ මිය ගියොත් කොහෙද යන්නේ? දුගතියේ තමයි මව්පිය උපදින්නේ. ඇයි ඒ? දරුවට ඇලිලා ඇලුන දරුවා නැමැති ලෝකයේ පිළිබඳව නොදන්නා අවිද්‍යාව මුල් කරගෙන බාසතිවා කරෝතිවා දුෂ්ට වචන දුෂ්ට ඉරියව් දුෂ්ට වූ ඇවතුම් පැවතුම් උපදවගෙන දෝමනස්ස හිතක් උපදව ගන්නවා. මොකක්ද උපදව ගන්නේ? දෝමනස්ස හිතක්. ඒ කියන්නේ පටිඝ සම්ප්‍රයුක්ත හිතක් උපදිනවා. කියනවා මම ඊට පස්සේ බෝ බලන්නේ නැහැ කියනවා. බෝ ඊට පස්සේ මම බලන්නේ නැහැ. තරහ ගිහිල්ලා දැන් හොඳට මමට. ඊට පස්සේ උඹේ වැඩ මම කිසි දෙයක් කරලා දෙන්නේ නැහැ කියලා කියනවා. ආන්න බලන්න. ඊට පස්සේ මම බෝ බලන්නේ නැහැ. ඒක ඒ බලන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. අර හිතේ ඇති වෙනවා බලවත් ඒ වෙලාවේ දේශයක්. ඒතකොට බලන්න තාත්තේ කොච්චර දුෂ්ට වෙනවද කියලා මනස. ඉතින් කවුරු නිසාද ඒ දුෂ්ට වෙලා තියෙන්නේ? කවුරුන් වෙනුවෙන්ද? මේ අම්මලා ඒවා කියලා නැද්ද ජීවිතේට? තරහා ගියම් දරුවන්ට බැනලා නේ. මුලින් බැනලා පස්සේ අඬනවා. ඒක වෙනම කතන්දරයක්. හැබැයි එහෙම බැනලා නැද්ද? ආපෝ උච්චර තියනවාද නේද? ඔව්. එතකොට එහෙනම් වැඩිහිටියෝ විදිහට ඔබ දරුවොත් එක්ක කටයුතු කරනකොට ඒවත් තීරුම් අරගන්න ඕනි. මම මේ ළඟම තියෙන උදාහරණයක් සරලම උපමාවක් දුන්නේ. උකට වැඩි දේවල් තියෙනවා. එතකොට එහෙනම් බලන්න අපට අපේ හිතේ සහනේ නැති උනේ ඇයි? අපට මේ දහම තුල අපේ හිත හරියට පවත්වා ගන්නට මනසට ධර්මයේ බැහැගෙන මදිකම හින්දා. බණ පොතිකුත් අහලා ඇති. කොයිනම් තරම් බණ අහනවද අපි නේද? මේ දෙකන් වලට කොච්චර බණ අහලාද? දැන් ජීවිත කාලේ කොච්චර විතර බණ අහලාද මේ උපාසකම්මලා? බණ 100ක් 200ක් 300ක් 500ක් ඊටත් වැඩි අහලා ඇති. නමුත් මේ අහපු බණ වලින් බණ පද වලින් බණ පද කිහියද අපට අපේ හිතේ පදිංචි වෙලා තින්නේ? ඒ කියන්නේ අපේ ජීවිතයේ අත්දැකීම් විඳගෙන යනකොට ඒවට මුණ දෙනකොට ඒ අහපු බණපද ඉස්සරහට එන්න එපානේ, ඉදිරිපත් වෙන්න එපා නේද? ධර්මයේ මොකටද අපිට තියෙන්නේ? බණ මොකටද අපිට තියෙන්නේ? අපේ ජීවිතය පරිස්සම් කරගන්න, සසර ගමනේදී අපායට නොවැටෙන විදියට හිත පරිස්සම් කරගන්න. දැන් සන්නාහ ආයුධ ජීවිත ආරක්ෂක කට්ටල පළඳගත්ත කෙනෙක් තමන්ගේ ජීවිතයට හානියක් වෙනකොට ඉක්මනින් මොකද කරන්නේ? ඒව පළඳ ගන්නවා. ඇයි? ජීවිතේ ආරක්ෂා කරගන්න. ඒ වගේ තමයි සන්නාහ සන්නද්ධයක් වගේ තමයි මොනවද? ධර්මය. එහෙනම් ඔන්න බලන්න තමන්ගේ චිත්තසංතානයේ හිත බාහිර අය නිසා, බාහිර අය කියන්නේ කවුද? තමන් ඇරුණම අනිත් ඔක්කොම දරුවන්ගේ ඉඳන් සියලු දෙනා ඒ ඔක්කොම බාහිර වස්තුන් නිසා ඒ වස්තුන්ගේ වෙනස්කම, වෙනස, විපරිණාමය දැක දැක අපට පුළුවන් නම් නුවණින් වාසය කරන්න. කොහොමද නුවණින් වාසය කරන්නේ? ඔය වස්තු වල හැටි ඔහොම තමයි. දැන් දරුවෙක් වෙනස් වෙනකොට නොමග යනකොට අවවාද අනුශාසනා කරන්න ඕනේ. ඒක වෙනම දෙයක්. හැබැයි
ඔවුන්ගේ ඒ වෙනස දැක දැක අපි හිත තුල අකුසල් උපදව ගන්නෝ නම් ඒක අවිද්‍යාවයි. ඒක අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව නැති කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. අපි හිතන්නට ඕනේ මේ ලෝකේ වෙනස් නොවන කිසි දෙයක් මේ භෞතිකයේ තුල හැම වස්තුවක්ම වෙනස් වෙනවාමයි. හේතුවක් ඇතුව ඒ සියල්ල වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙන ධර්මතාවයන් පිළිබඳව නුවණින් දැනගෙන නුවණින් වාසය කරන තාක්ම අපේ චිත්තසංතානය සහනෙන් පවතිනවා. සාදු සාදු සාදු. ඒ වෙනස් වෙන බව නොතේරෙන තාක් අපේ චිත්තසංතානය අසහනෙන් පිරී පවතිනවා. එහෙනම් දවසේ වැඩිම වේලාවක් අපි අසහනෙන් ඉන්නවනම් අපේ හිතේ සහනයක් නැති කුමක් නිසාද? අපේ ධර්මයේ පිළිබඳ ජීවිතේ වැටහීම මදිකම නිසා. බණ ඇහුවට පමණක් ධර්මයේ වැටෙන්නේ නෑ. ධර්මය අහන්නට ඕනි. සුතා කියලා කියන්නේ ඒකයි, අහන්න ඕනේ. ඒ ඇසූ ධර්මයේ හොඳට මතකයේ තබාගෙන පරිශීලනය කරන්නට ඕනි. නුවණින් මානසිකාර කරන්න ඕනේ, හිතන්න ඕනේ. සුතා දතා පරිචිතා. ඊළඟට අරමුණෙන් අරමුණ කරුණෙන් කරුණ තාර්කිකව නුවණින් විමසන්න ඕනේ, ගලප ගන්න ඕනේ. එතකට පින්වත්නි අන්නේ ධර්මයේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්. කොයි වගේද? හොඳට දක්ෂ ගොවියෙක්, බොහොම දක්ෂ ගොවි මහත්තයෙක් හෝ ගෙවිලියක් බොහොම සාරවත් බීජ අරගෙන ගිහිල්ලා සරු පොළවක රෝපණය කරලා රැකවරණය ලබා දීලා අවශ්‍ය කරන ජලය පොහොර යොදලා කටයුතු කළාම අර ගොවියාගේ හිත සතුටු කරවමින් අස්වැන්න හම්බ වෙනවා නේද? අස්වැන්න හම්බ වෙනවා. ඒ වගේ තමයි මේ වටිනා සාරවත් බීජ වාගේ ධර්මය ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥාණයෙන් වදාළ මේ ගම්බීර ධර්ම ශක්තිය ඔබ හොඳට ශ්‍රවණය කරනවා කියන්නේ අරගන්නවා. අර බීජ වගේනේ, සාරවත් බීජ වගේ. අරගෙන ගිහිල්ලා සාරවත් පොළොව වගේ ඔබේ පිරිසිදු සිතෙහි රෝපණය කරනවා, තැන්පත් කරනවා. කලට වේලාවට පොහොර ජලය රැකවරණය ලබා දෙනවා කියන්නේ සිහි නුවණ දෙක යොදලා ඒ ධර්මයේ පිළිබඳව නුවණින් මෙනෙහි කරනවා. කායිකව මානසිකව වාචසිකව ඒ ධර්මය පරිහරණය කරනවා. එතකොට අර දක්ෂ ගොවියාගේ හිත සතුටු කරමින් ලැබෙන අස්වැන්න වගේ ඔබටත් ඔබේ හිත සුවපත් කරමින් මෙලව දෙලව සුවපත් කරමින් ඒ අමා නිවන ස්පර්ශ කර ගන්නට නිවන නැමැති අස්වැන්න නෙලා ගන්නට පුළුවන් වෙනවා. පුළුවන් වෙනවා. කොච්චර සාරවත් කොච්චර වටින බීජයක් වුණත් අරගෙන ගිහිල්ලා නිසරු පොළවක නොහොත් නොසන්සුන් හිතක තැන්පත් කළොත් කලට වේලාවට සිහිනුවන නොයදෙව්වොත් හරියට නිසරු වෙලා නිසරු පොළවේ රෝපණය කරපු සාරවත් බීජ අකලට වියලී යනවා වගේ මේ වටිනා ධර්මයෙන් අපට ඵලයක්, ප්‍රයෝජනයක්, අර්ථයක් දකින්න බැරි වෙලා යනවා. ඒ නිසා කොයිතරම් ගැඹුරු, කොයිතරම් ගැඹීර වටින උත්කෘෂ්ඨ ධර්මයක් වුණත් අපි දක්ෂ නොවුනොත් ජීවිතේ ගැඹුරුම නුවණින් භාවිතා කරන්න
ධර්මයේ ඵලයක් අපිට ලබන්නට බැරි වෙලා යනවා. කොයි වගේද? නිතර සූපය හැඳි ගන්නව හැඳින්. සූපය කියන්නේ හොද්ද. හොද්ද කොයිතරම් ස්පර්ශ වෙනවද හැඳ තුල. හැබැයි හොද්දේ රසය සූපේ රසය හැඳ දන්නේ නැහැ. නේද? කොයිතරම් සූපය හැඳි ගෑවත් හැඳ දන්නේ සූපේ රසය. ඒ වගේ තමයි සිහිනුවන නැති අස්තෘසවත් ශ්‍රාවකයා මේ ධර්මයේ කොච්චර ඇහුවත් මේ ධර්මයේ කොයිතරම් ඇහුවත් ඒ ඥානවන්තකම සිහිය මදි අඥානවන්ත ශ්‍රාවකයාට ධර්මයේ රස ස්පර්ශ වෙන්නේ නෑ හැන්ද වගේ. ධර්මයේ රසය දකින්න නම් සිහිනුවන අපට අවශ්‍යයි. අන්නේ සිහිනුවන සති සම්පජඤ්ඤය. සතිය කියන්නේ සිහියට. සම්පජඤ්ඤය කියන්නේ නුවණට. ඒ මේ සිහිනුවන ඇතිවන්නේ සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදාගෝතම සාවකා සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදාගෝතම සාවකා යේ සංදිවාච රන්තෝච නිච්ඡං බුද්ධ ගතා සති නිච්ඡං ධම්ම ගතා සති නිච්ඡං සංඝ ගතා සති. සාදු කියන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන හිතන හිතටයි. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන හිතනවා. සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං අරහන්තං සිරසා නමා. සුභගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරේස ධම්මසා සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සාදු. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන බුච්චති. ආරකත්තා හතත්තාච මේ සංසාර ගමනේ සසර නැමැති චක්‍රේ අරය නම් වූ තණ්හා අවිද්‍යාදික බිඳ දැම්මා.
මේ සංසාරයේ චක්‍රයක් නම් ඒ සංසාර චක්‍රය සම්බන්ධ කරලා තියෙන අරය මොකක්ද? තණ්හාවයි අවිද්‍යාවයි. තණ්හාවයි මුලාවයි. ඒ තණ්හාවයි මුලාවයි, ඒ කියන්නේ තණ්හාවයි අවිද්‍යාවයි දෙක බිඳලා දැම්මා. ඒ නිසා අරහං වෙනවා. ඒ මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් වනසේක, අරහන්නම් වනසේක, අරහන්නම් වනසේක. කිලේසාරීන සෝමුනි ඒ භාග්‍යවත් මුනීන්ද්‍රයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙලෙසාරීන සෝමුනි කෙලෙස් ධර්මයන් සියල්ලම දුරු කළා. රාගය, ද්වේෂය, මෝහය දුරු කළා. රාගය නැති කළා, තරහ නැති කළා, මෝහය නැති කළා. ඒ නිසාද මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් වනසේක, අරහන්නම් වනසේක, අරහන්නම් වනසේක. කෙලෙසාරීන සෝමුනි. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අදි සීලයෙන්, අදි චිත්තයෙන්, අදි සමාධියෙන්, අදි ප්‍රඥාවෙන් මේ තුන් ලෝකේ ශ්‍රේෂ්ඨ භාවයට පත් වුණා. ඒ උත්තම බුදුරජාණන් වහන්සේ අරහන් නම් වන්නේය, අරහන් නම් වන්නේය. දෙවි මිනිසුන් අතර දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, සක්‍රියෙකුට, කිසිවෙකුට සමාන කරන්න බැරි තරම් ගුණයකින් බුදුරජාණන් වහන්සේ සමන්වාගත බැවින් දේවාති දේව, සක්‍රාති සක්‍ර, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ නම් වන්නේ. සත්තා දේව මනුස්සානං. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අනන්ත අප්‍රමාණ බුදුගුණයන්ගෙන් යුක්ත වූ නිසා ඒ බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි කියලා වඩනවා. එතකොට පින්වත්නි, අරහං සම්මා සම්බුද්ධ ආදී අනන්ත බුදුගුණ සිහි කරන්න බුදුරජාණන් වහන්සේගේ ඒ ගාම්භීර වූ, පිරිසිදු වූ, සුද්ධ වූ බුදුගුණ වලට අපේ හිත මොකද වෙන්නේ? එකඟ වෙනවා. තමන්ගේ හද මඩල බුදු මැදුරක් වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා වගේ දැනෙනවා. සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කරපු චෛත්‍යයක් වගේ තමන්ගේ හිත දැනෙනවා. හද මඩල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බුදු කුටියක් වාගේ සුවපත් භාවයට පත් වෙනවා. රති අරති දුරු වෙලා යනවා. කාමයට තියෙන ඇලීම් බැඳීම් ටික ටික යටපත් වෙලා ධර්මයට බලවත්ව හිත ඇලෙනවා. සද්ධා ලම්බනේ ඇති වෙනවා. සද්ධාවෙන් හිත පිරෙනවා. ඒ සිත තුළ ඇති වෙන සද්ධීන්ද්‍රයාගේ බලවත් වීම නිසා හිතේ සහනය ඇති වෙනවා කියලා උන්වහන්සේ. එතකොට පින්වත්නි, බුදු ගුණ දිවා රාත්‍රී දෙකෙහිම ඉඩ ලැබෙන මොහොතක වඩන ගෞතම ශ්‍රාවකයා දවස පුරාවටම අසහනයකින් ජීවත් වෙන්නේ නෑ. බලවත් සහනයකින් ජීවත් වෙනවා. ඇයි ඒ? තමන්ගේ හිත කලබල වෙන්නේ නෑ. දරුවන් නිසා හරි, ස්වාමියා නිසා හරි, වෙන යම් බාහිර පාර්ශවයක් නිසා හරි කලබල වෙන්නේ නෑ. ඇයි? හිත තුල බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ වැඩ ඉන්නවා. සාදු කියන්න. මාගේ බුදුරජාණන් වහන්සේ නරහෝ කරෝති පාපානි
රහසින්වත් පව් කළේ නැහැ නේද? ඒ අති පරිසුද්ධ ගුණසන්තානයක් ඇති බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් මටත් අද දවසේහි රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් සිතක් පහළ නොවි වීත රාගී වීත දෝෂී වීත මෝහී මෛත්‍රී කරුණා ආදී ගුණයන්ගෙන් පිරිච්ච හිතක් දියුණු කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. එතකොට ඒ අදිෂ්ඨාන බලයේ ශක්තිමත් පින්වත්නි. හිත නිවිලා හිත සංසුන් වෙලා මොන විදිහේ නරක නපුරු පණිවිඩයක් දවසේ තමන්ගේ කනට වැටුණත් අප්‍රිය අමනාප දර්ශනයක් අප්‍රිය අමනාප අරමුණු කොතෙකුත් ආවත් තමන් කලබල වෙන්නේ නෑ. හිත ඇතුලේ සහනය තියෙනවා බුදු ගුණ බලය නිසා. එතකොට අර්ථ රහිත නිෂ්ඵල වචන කතා කරන්නේ නෑ. පරුෂ වචනයෙන් බොහෝසෙයින් ඈත් වෙනවා. පරුෂ වචන කියන්නේ මොනවද? හිත රිදෙන, හිත කීරි ගැහෙන, හිතට දුක උපදවන රළු පරළු වචන වලට කියන මොනවද? පරුසා වාචා කියලා. පරුස වචන කතා කරන්නේ නැහැ. තද වචන කතා කරන්නේ නැහැ. ඇයි ඒ? මනසාචේ පසන්නේන. හිත ප්‍රසන්නයි. නම් හිත ප්‍රසන්න බවට පත් කරගන්න නම් යේසං දිවාච රත්තෝච දිවා රාත්‍රී දෙකේ බුදු ගුණ හිතන්ට බුදු ගුණ වඩන්ට සාදු කියන්න. එතකොට අපිට බුදු ගුණ ටිකක් හිතන්න වෙලාවක් වෙන් කරගන්න බැරිද? පුළුවන් නේද? දවසේ කොච්චර වැඩ තිබුණත් කටයුතු තිබුණත් උදේ අවදි වෙච්ච ගමන්ම මිනිත්තු 15ක් මිනිත්තු 10ක් බුදු ගුණ ටිකක් හිතන්න බැරිද? පුළුවන් නේද? පුළුවන්. රාත්‍රී නින්දට යනකොට බැරිද? පුළුවන්. ඔන්න ඔය විදිහට පින්වත්නි කාලය වෙන් කරගන්න, කළමනාකරණය කරගන්න. එතකොට ටික ටික අපේ හිතේ බුදු ගුණ ශක්තිය වැඩෙනකොට, ධම් ගුණ ශක්තිය වැඩෙනකොට, සංඝ ගුණ ශක්තිය වැඩෙනකොට අපි මිනිත්තු 5න් 10න් මිනිත්තු 15න් ආරම්භ කරපු මානසිකාරය මිනිත්තු 30 මිනිත්තු 45 පැය දෙක ආදි වශයෙන් ටිකෙන් ටික දියුණු වෙලා ඇවිල්ලා අපේ චිත්තසංතානය පුදුම විදිහට පින්වත්නි බුදු ගුණ වලින් කර්මස්ථාන අරමුණු වලින් හිත නිවි සැනසී යන්න වෙනවා. සාදු කියන. ටික ටික කරමු. ටික ටික තෝකං කනේ ටික ටික පොඩ පටන් ගමු. එකවරම ලොකුවට බැරි වෙන්න පුළුවන්. කොයි දෙයක්වත් එකවර ලොකුවට කරන්න බෑනේ නේද? දැන් උපන් හැටි ඇවිදින්න පුළුවන්ද? උපන් හැටි ඇවිදින්න බෑ. උපන් හැටි කන්න පුළුවන්ද? ඒ මුකුත් කරන්න බෑනේ. අන්න ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනි පින්වත්නි අපේ හිත එක තැනකට ගේන්න. ඒ හිත එක තැනකට ගේනකට මේ ලෝකේ කොයිතරම් විපරීත වුණත් ලෝකෙහි ජීවත් වන අපි ඇසුරු මිසුරු කරන අය කොයිතරම් විදිහේ අස්තෘතවත් වුණත් දුෂ්ට වුණත් පාපකාරී වුණත් ඒ කිසි කෙනෙක් නිසා අපේ චිත්තසංතානයට කරදරයක් බලපෑමක් කරන්නට පුළුවන් කමක් නැහැ පින්වත්නි. එහෙනම් අපේ චිත්තසංතානයක තැනකට ගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. අපි දක්ෂ වෙන්නට ඕනි. අපි දක්ෂ නොවුනොත් අපට මේ හිතේ දක්ෂකම හදලා දෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ධර්මයේ තියෙන සක්කෝ කියලා වචනයක්. මොකද්ද වචනය? සක්කෝ. සක්කෝ කියන වචනේ තේරුම් ගොඩක් තියෙනවා. මෙතනදී හිත ධර්මයේ තුල පවත්වන්නට දක්ෂ වෙන්න කියන එක තමයි සක්කෝ කියලා කියන්නේ. සාදු කියන්නේ. එතකොට බුදු ගුණ වඩලා, ධම් ගුණ වඩලා, සංඝ ගුණ වඩලා අපේ චිත්තසංතානිය අපේ හිත හොඳට ධර්මයේ තුල සුවපත් කරගෙන
අපි එදිනදා දෛනික ජීවිතයේ කරන ලෞකික කටයුතු ආධ්‍යාත්මික ජීවිතයේ බලාපොරොත්තු වන ආධ්‍යාත්මික සුවයක් දෙකම ළඟා කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි මෙලවත් දිනනවා සසරත් දිනනවා. එහෙනම් දෙලොවම දිනන්න සසරම දිනන්න නේද? අපට ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගන්නට ඕනේ. ඒ හිතේ ඇති කරගෙන මේ වස්සාන කාලය හොඳට ගත කරන්නට ඕනේ. අර්ථ සම්පන්නව ගත කරන්නට ඕනේ. වසාන කාලෙහි විශේෂයෙන්ම අපේ දායක පින්නතුල්ලා මහා සංඝරෝණ කෙරෙන් සිව්පසෝපස්ථානයන් කරනෝ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස. ඒවා බොහෝ සෙයින් අපි සිදු කරනවා. ඒවා විශේෂ චාරිත්‍ර ධර්ම වශයෙන්. ඒ යුතුයකම ශාසනයට සිදු කරන ගමන් ඔබටත් ලොකු යුතුයකමක් ඔබ ඇති කර ගන්නට ඕන. ඒ මොකක්ද? ඔබ තුලත් අර උසස් විදියේ මානසීය ගුණ ඉක්ම වූ ආධ්‍යාත්මික ගුණ දියුණු කරන්න ඕනේ. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි එක්තරා උපාසිකාවක් පින්වත්නි ස්වාමින් වහන්සේලා වස්සාන කාලයක වස් සමාදන් කෙරෙව්ව 39ක්. 39ක් වස් සමාදන් කරවලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස යන සිව්පසයන්ගෙන් අවශ්‍ය සිව්පසයක් පූජා කරමින් කටයුතු කරගෙන ගියා. ඊළඟට ටික දවසක් යනකොට මේ වැඩිහිටි මව්තුමිය මේ අම්මා දැක්කා ස්වාමින් වහන්සේලාගේ මුහුණුවල ඒ තරම් එළියක් නැහැ. මුහුණුවල ඒ තරම් එළියක් නැහැ. සමහර ස්වාමින් වහන්සේලා ඇදිලා ගිහිල්ලා දුර්වර්ණ වෙලා කිසි සතුටක් නැහැ, ප්‍රබෝධයක් නැහැ, මොනවත් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ අහන්නත් නැහැ නේ. ඉතින් මේ අම්මා කල්පනා කළා අහන්න බැරි වුණත් උන්වහන්සේලා සතුටින් නෙවෙයි වගේ ඉන්නේ, අසතුටින් වගේ. ඒ නිසා කෙසේ හෝ උන්වහන්සේලාගේ සෝදුක් දැනගන්නටම ඕනේ කියන අදහසින් මේ ඥානවන්ත අම්මා දවසක් දානෝපස්ථාන ඉවර වෙලා ලොකු ස්වාමින් වහන්සේ වෙත පැමිණිලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලා දානේ වළඳලා ගිලන්පස වළඳලා අවශ්‍ය කටයුතු කරලා වතාවත් ඉවර වෙලා විවේකයෙන් ඉන්න වෙලාවේ මොනවද කරන්න කියලා ඇහුවා ඥානවන්තයි අය. උපාසිකාවෙනි අපි හිත වඩනවා කිව්වා. මොකද්ද කිව්වේ? හිත වඩනවා. ස්වාමීනි හිත වඩනවා කියන්නේ මොකද්ද? අපි භාවනා කරනවා. යෝග වඩනවා. ඒ මොනවද ස්වාමීනි? දැන් විස්තර ඇතුව අහනවා. ඒතර මතක් කළා උපාසිකාවෙනි සමත භාවනා වඩනවා. විපස්සනා මානසිකාර වඩනවා. සමත භාවනා කිව්වේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා, බුදු ගුණ වඩනවා, ධර්මයේ ගුණ වඩනවා, සංඝයේ ගුණ වඩනවා, කායගත සතිය වඩනවා, ආනාපාන සති කර්මස්ථානයේ වඩනවා. ඔය විදිහට කර්මස්ථාන 40ක් සමත යානිකව වඩනවා. විදර්ශනාව කිය මොනවද? උපාසිකාවෙනි ජීවිතය අවබෝධ කරන කොටස. මේ ලෝකේ හටගත්තා වූ සෑම කෙනෙක්ම සෑම වස්තුවක්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, අනිත්‍යයි. කැමති විදිහට මේ ලෝකේ මොනවත්වත් පවත්වන්න බෑ, අනාත්මයි. තමා කැමති විදිහට වසඟේ පවත්වන්න බෑ. මේ ලෝකේ මගේ කියලා අල්ලගෙන සැපයි සුඛයි ආත්මයි වශයෙන් අල්ලගත හැම දෙයක්ම හේතු වෙනස් වෙලා යනකොට විනාශයටපත් වෙනවා. ඒ නිසා දුකයි. ඒ පිළිබඳව අනිත්‍ය දුක අනාත්ම වශයෙන් වඩනවා. සාදු සාදු සාදු. අනේ ස්වාමීනි අපටත් පුළුවන්ද මේවා වඩන්ට? අපටත් පුළුවන්ද මේවා මෙනෙහි කරන්නට?
අපටත් පුළුවන් ද ස්වාමීනි මේවා වඩලා අපේ හිත දියුණු කරන්න පුළුවනි. ඒ අනුව උපදෙස් ලබා ගත්තා. උපදෙස් ලබාගෙන එතුමිය හවස් වරුවේ හොඳට පිරිසත් එක්ක භාවනා කළා. වස්සාන කාලේ භාවනා වඩලා සමත යානික වශයෙන් මේ අම්මා ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධානය දක්වාම හිත ඉපදෙව්වා. හතරවෙනි ධානයටපත් වුණා. හතරවෙනි ධානයේ උපදවාගෙන ධාන ආලෝක ශක්තිය පාදක කරගෙන අභිඥා පහ ඉපදෙව්වා. දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී වශයෙන් බොහෝ දුර තියෙන ශබ්ද අහන්න පුළුවන් ඥාන ශක්තිය උපදව ගත්තා. දෙව්ලෝ බඹලෝ දක්වා. බොහෝ දූරස්ත රූප දකින්න පුළුවන් ශක්තිය උපදව ගත්තා. දිබ්බ චක්කු ඥානය. පරචිත්ත විඥානන ඥානය අන් අයගේ හිත දකින්න පුළුවන් නොවන උපදව ගත්තා. ඉතින් මෙය සෑම දිනකම අර ස්වාමින් වහන්සේලාගේ සිත බැලුවා. ලොකු ස්වාමින් වහන්සේගේ බැලුවා. පොඩි ස්වාමින් වහන්සේ දක්වා හිත බලලයි එදා හිට දානය සකස් කරගෙන ගියේ. මෙතුමියට පේනවා මේ ස්වාමින් වහන්සේලාගේ හිතේ සතුටක් නැත්තේ ඇයි? උන්වහන්සේලාට ප්‍රත්‍ය ආහාර ලැබෙන්නේ නැති නිසා. අප්‍රත්‍ය දහනයක් ලැබෙන්නේ. දැන් හිතමු මෙහෙම. දැන් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා අසනීප වෙලා. දැන් උන්වහන්සේට අපි හිතමු සීනි අධිකයි කියලා. ඉතින් සීනි අධික භික්ෂුවකට සීනි අධික ආහාර ප්‍රත්‍යක් ලැබුණම ඒක අප්‍රත්‍යයිද ප්‍රත්‍යයිද? අප්‍රත්‍යයි. අගුණයි. එතකොට තෙල් අධික මේදේ අධික ශරීරයක් තියෙන භික්ෂුවකට තෙල් අධික ආහාර ලැබුණම මොකද වෙන්නේ? අසනීප වෙනවා. ඒ නිසා එතුමිය අර 39 වහන්සේගෙම හිත බල බලා දානීය පිළියෙල කරලා වස් අවසන් වෙනකන් දම්පැන් පිදුවා. වස් අවසන් වෙනකොට 39 වහන්සේ සතුටෙන් ප්‍රමෝදයෙන් සිතේ එකඟ කමින් සමත විපස්සනා වඩලා සෞඛ්‍යලෙස් නසා අරිහත්වයටම පත් වෙලා මා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්න වාසනාවන්ත වුණා. බලන්න පින්වත්නි. එතකොට මේ උපාසිකාව නිසා ඒ උපාසිකාවගේ ප්‍රඥාව නිසා සති සම්පජඤ්ඤය නිසා සිහිය නිසා නුවණ නිසා එතුමිය ස්වාමින් වහන්සේලාට නිවන් දකින්න උදව් කළා. උන්වහන්සේලා සදාකාලිකම සංසාර දුකෙන් නිදහස් වුණා. එතුමියටත් සංසාර දුක් සීමා කරගෙන අමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය උදාපත් කරගත්තා. ඒ විදිහට තමයි අතීතයේ අපේ උපාසිකාවරු උපාසකවරු වස්සාන කාලයේදී ගිහි පැවිදි සහ සම්බන්ධය ගොඩනගාගෙන කටයුතු කළේ. එතකොට එහෙමනම් වස්සාන කාලේ දාන ටික ගිලම්පස ටික චීවර ටික බෙහෙත් ටික විතරද අපි ශාසනයට පූජා කළ යුතු වන්නේ නැහැ. ඒ ටිකත් එක්ක ඔබ තුලත් ආධ්‍යාත්මික ගුණ ශක්තියක් නේද? මේ කාල පරිච්ඡේදයේ උපදවා ගන්නට ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. ඒ සඳහා ලොකු ස්වාමින් වහන්සේගේ අනුශාසනා උපදේශ කර්මස්ථාන ලබා ගන්න ඕනේ. ඒ සඳහා අපේ මේ ලොකු ස්වාමින් වහන්සේලා බොහොම ඒ සඳහා අවශ්‍ය දැනුම ශක්තිය තියෙනවා. අන්න ඒ හන්දා ඔබ හැම දිනම අද සතුටු වෙන්න අති උදාර කුසල ශක්තියක් මේ ධර්ම ශ්‍රවණයේ තුල කල්ප ගණන් සතර අපායෙන් අත මිදෙන්න පුළුවන් වටිනා දහම් පදයක් ඇහුවා කියලා සාදු කියන්න. ඒ කුසල ශක්තිය කවදාවත් අපත යන්නේ නැහැ පින්වත්නි. කවදාවත් අපත යන්නේ කවදාවත්. මේ ධර්ම ශ්‍රවණයේ පැයකට අධික වෙන්න පුළුවන්. මේ ශ්‍රවණය කරපු මේ ධර්ම ශ්‍රවණය ඔබට ඒකාන්තයෙන්ම අමා මහ නිවන් සුව පිණිස වේවා.
නැසූ ධර්මයක් අහන්න ලැබෙනවා බණ අහනකොට කලින් අහලා නැති. කලින් අහලා තිබුණු දහම් පදවලත් හොඳට නිසක බවට පත් කර ගන්න ලැබෙනවා බණ අහනකොට. කංකං විචරිත දහම පිළිබඳව තියෙන ගැටලු නැති වෙලා දුරු වෙලා යනවා. චිත්ත මස්ස පසීදති හිත පැහැදෙනවා එකඟ වෙනවා. ඒ වගේම ධර්මයේ තුල හිත නිවෙනවා. මරණයාගේ කෙලවර සුගතියකම උපදින්න වාසනාව හම්බ වෙනවා. ඒ නිසා බුදු ගුණ වඩන්නේ, ධම් ගුණ වඩන්නේ, සංඝ ගුණ වඩන්නේ සුවසේ නිදන්ට, සුවසේ අවදි වෙන්න, සුවසේ ජීවිකාව ගෙවන්න මේ උතුම් භාවනා මනසිකාර උදව් වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්න. කවදාවත් නරක නපුරු සිහින දකින්නේ නැහැ, නින්දෙදි බය වෙන්නේ නැහැ. බුදු ගුණ වඩනගෙන ශ්‍රාවකයා ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අවියෙන්, ආයුධයෙන් ජීවිතේ විනාශ කරන්න බෑ, ආරක්ෂා වෙනවා. නාසග්වා විසංවා සත්තංවා කමති. දෙවියන්ට ප්‍රිය වූ මනාප වූ කෙනෙක් බවට පත් වෙනවා බුදු ගුණ වඩනකොට. දෙවියෝ ප්‍රිය වෙනවා අපට, මනාප වෙනවා. දේවතා රක්කන්ති, දෙවියෝ අපිව ආරක්ෂා කරනවා. ඒ වගේම අමනුෂ්‍ය උවදුරු තියෙනවා නම් බැහැර වෙනවා. අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය වෙනවා අපි. අමනුෂ්‍යානම් ප්‍රිය හෝති. බලන්න කොච්චර විදි ආනිසංස පන්තියක් හම්බ වෙනවද කියලා. ඊළඟට මේ ජීවිතයේ බොහෝම සිහියෙන් වාසය කරලා සුගතියක මරණයෙන් පස්සේ උපදිනවා. සසරේ කවදාවත් මිත්‍යා දෘෂ්ටිකව උපදින්නේ නැහැ. පිටසක්වලකට වැටෙන්නේ නැහැ. නිවන් දකිනාතුරු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාම අපට මුණ ගැහෙන වැසුරු කරන්න වාසනාව හම්බ වෙනවා. බුදු ගුණ වැඩිීමේ ආනිසංස නිසා. ඒ නිසා කොච්චර වටිනා ආනිසංස පන්තියක්ද නේද? ඒ නිසා ඒ බව තදින් ගැඹුරින් හිතට ගන්නට ඔබ හොඳට මේ ධර්මයේ ඔබේ හිත නැමැති කුඹුරේ වපුර ගන්න. හොඳ ප්‍රණීත බීජ වපුරනවා වගේ හොඳ දහම් කරුණු මතකේ තියාගන්න. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම්සේද ඔබ බීජ වපුරන්නේ ඒ විදිහටම ඒ වපුරන බීජවල ආස්වැන්න ලැබෙන්නේ නේද? මුං වැපුරුවොත් අපට හම්බ වෙන්නේ මුං බීජ ආස්වැන්න විදියට නේද? තල වැපුරුවොත් හම්බ වෙන්නේ තලමයි, වෙන යමක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔබේ හිත නැමැති කුඹුරෙහි කුසල් නැමැති සිතුවිලි වපුරවා ගන්නේ නම් ඔබට කුසල විපාක නැමැති අස්වැන්න ලබන්න පුළුවන්. කොහේදද? මෙලවත් පරලොවත් සංසාරයේදී අමා මහ නිවන් දකින්න. ඔබ පිරුණු වෙච්ච, නරක් වෙච්ච, નિසරු වෙච්ච බීජ નિසරු පොළවක වපුර ගත්තොත් ඔබට අස්වැන්න දුර්වලයි. ඒ මොනවද? දුෂ්ට වෙච්ච මනසින්, දුෂ්ට වෙච්ච හිතකින්, දුෂ්ට වචන කතා කරමින්, දුෂ්ට සිතුවිලි පහල කරමින්, දුෂ්ට ක්‍රියාවන් වල යෙදෙමින්, තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, පලිගැනීමෙන්, ඉරිසියාවෙන්, බද්ධ වෛරයෙන් අපේ ජීවිතේ ගෙවුනොත් න අනන්‍ය සරණා, කාගේවත් සරණක් විතක් අපට නැති වෙලා යනවා. හොඳට මතක තියාගන්න ඕනේ. මේ ලෝකෙට එනකොට පින්වත්නි කවුරුත් අපි එක්ක කැටුව ආවේ නැහැ. මේ ලෝකෙහි ජීවත් වෙනකොට කවුරුත් අපි කැටුව ඉඳි. හැබැයි ආයත් මේ ලෝකෙන් අපි යනකොට කවුරුත් අපි කැටුව යන්නේ නැහැමයි. තනියම ආවා, පිරිසත් එක්ක කලක් ජීවත් වුණා. ඊට පස්සේ ආයෙත් සියලු දෙනා අතහැරලා හැමෝගෙම වෙන් වෙලා තනියම යන්න වෙනවා. මේ යන ගමනේදී තමන්ගේ ස්වාමියා ගැන, තමන්ගේ බිරිඳ ගැන, තමන්ගේ දරුවෝ ගැන
තමන්ගේ ඥාති ගැන තමන්ගේ හෝ අනුන්ගේ හෝ බාහිර වේවා ආධ්‍යාත්මික වේවා අපේ හිත වරද්දා ගත්තොත් පාඩුව කාටද? පාඩුව කාටද? තමාටමයි. පාඩුව තමන්ට. විපාකේ කාටද? තමාටමයි. එක ජීවිතයක් වරද්දගෙන මුළු සසරම වරද්දා ගන්න එපා. එක ජීවිතයක් වරද්දගෙන මුළු සසරම අපායට වැටෙන්න එපා. හොඳට මතක තියාගන්න. ගෙදර දොර අපායක් කරගන්න එපා. ගෙදර දොර දිව්‍ය විමානයක් කරගන්න ඕනේ. සාදු කියන්නේ. ගෙදර දොර දෙව් විමනක් කරගන්න. නේද? ගෙදර දොර දෙව් විමනක් කරගන්නේ කොහොමද? ගෙදර ජීවත් වෙන්න ඕනි යක්ෂයෝද දෙවියෝද? දෙවිවරු. ඉතින් ඔබේ ගෙදර දිව්‍ය විමානයක්ද යක්ෂ විමානයක්ද? යක්ෂක් තියෙනවා දිව්‍යයක් තියෙනවා කියයි. එහෙම වෙන්න බෑ. නේද? කරුණාව, මෛත්‍රිය, ඉවසීම, දැරීම ආදී ගුණ බිරිඳ තුලත් ස්වාමියා තුලත් තියෙනවා නම් ඒ දෙන්න කොයි වගේද? දේවතාවියක් වගේ. අර කියන්නේ දේශනාවේ තියෙනෝනේ. දැන් කසාදයක් හොයාගන්න කලින් තෝරන කාලෙදී නේද? දැන් ප්‍රොපෝස් කරන කාලේ කියනෝ නේද? කසාදයක් හොයන කාලේ නේද? සරණ පාවා ගන්න නේ. සමසීල, සමචාග, සමසද්ධා, සමප්‍රඥා. ඇති අය තෝරගන්න ඕනේ. ස්වාමියාට ගැළපෙන සීලය, බිරිඳට ගැළපෙන සීලය නේද? ආදී ඒ කියන ಗುಣධර්ම ඇති කෙනෙක්ම තෝරගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොහැකුණොත් මොකද වෙන්නේ දැන්? නෝනගේ සද්ධාව තියෙනවා, මහත්තයාට සද්ධාව නැහැ. එතන අවුලක් නේ. නෝනට ඡාග හිත තියෙනවා, මහත්තයා දැඩි මසුරු. එතන අවුලක්. නෝනට ප්‍රඥාව තියෙනවා, මහත්තයා මෝඩයෙක්. තේරුම් ගන්න බෑ, කියන දේ වැටහෙන්නේ නැහැ. එතන අවුලක්. ඒතර ඒ දෙන්න එක තැනකට ආවට පස්සේ අවුල් වියවුල් බවට පත් වෙනවා. gedara ගාල කොට්ටිය. ඒතර ඒ gedara දිව්‍ය ලෝකයක්ද? ඒතර මොකද්ද? අපායක්. ඒතර වැඩි කල් ඒ gedara ජීවත් වෙන්න පුළුවන් දේ දෙන්නට බෑ. කාගේද වරද? කාගේද වරද? මගුල් කපුවාගේද? නෑ, කපුව තියලා ඉඳි. කපුව දිව්‍ය ලෝකේ හරි අපාය හරි ඇති මිනිහා. කවුද දුක් විඳින තමන්? එහෙනම් මතක තියාගන්න, පුංචි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ලා පුංචි කාලයක් ජීවත් වෙන වෙලාවේදී ජීවිතේ වරද්ද ගත්තොත් කල්ප ගණන් අපායේ පැහෙන්නේ වෙයි, නිර්සත්වයන් බවට පත් වෙලා. දැන් හිතුව මෙහෙම, අපි තුමු ගෙදර නෝනා ගුණ ධර්ම ටිකක් වැඩියෙන් තියෙනවා. මහත්යට ගුණ ධර්ම ටිකක් අඩුවෙන් කියමු තියෙන්නේ. ඒතර නෝනා තරහෙන් මහත්යට අති ඉස්සුවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා මං අහන්නේ. ඔයලා උස්සන්නේ. ඕගොල්ලෝ අත උස්සන්නේ ඔය මේ ගෙඩියක් කඩා ගන්න, වැලක තියෙන රෙදි ටිකක් එහෙම ගන්නට නේද? ඒවටනේ. හරි. මගේ නරක නෝන කෙනෙක් ගැන මං කියන්නේ මේ. ගුණ ධර්මයක් තියෙනවා, මහත්යගේ වරදට අත උස්සනවා මහත්යට. ඒක පිනක්ද පවක්ද? කල්ප ගානක් අපායි දුක් විඳින්න වෙනවා. ඔන්න බලන්න. බිරිඳ ධාර්මිකයි, නමුත් බිරිඳට නිස්කාරණීය දොස්පරුස් කරනවා, ඒ වගේම අත උස්සනවා, වද හිංසා දෙනවා. ඒ ස්වාමියා මරණයෙන් පස්සේ කොහෙද යන්නේ? අපායේ උපදිනවා. බලන්න. එතකොට පුංචි කාලෙකට එකතු වෙලා එනකොට ආපු නැති, ආවට පස්සේ හම්බ වෙච්චි తాවකාලික අපි සදාකාලික විදියට හිතාගෙන නොයෙක් කරුණු මුල් කරගෙන කොච්චර අකුසල් උපදවනවද නිකන් හිතන්නකෝ. හොඳට මතක තියාගන්න. අවසානයේ මරණාසන්න චිත්ත වීතියේදී ඔය කොම ටික එකතු වෙලා එන එක හිතකට කරන කියන හැම එකක්ම ගැලවෙන්න බෑ. ආය වහන්න බෑනේ. කරපු ඔක්කොම තියෙන කළු පෙට්ටිය ඇතුලේ හිතේ. ඒ වෙලාවේදී නානඤ්ඤ සරණා කාගේවත් සරණක් පිටක් ඇත්තේ නෑ.
අත්ත දීපා විරත අත්ත සරණා ධම්ම දීපා විරත ධම්ම සරණාන අනන්‍ය සරණා. ධර්මයේ විතරයි Tamanට පිහිට පිණිස පවතින සාදු කියන්නේ. යන්නේ නිසා gedara දැන් දිව්‍ය විමානයක් කරගන්න නම් කොහොමද වෙන්න ඕනේ? ඉවසීම, මෛත්‍රිය, කරුණාව ආදී සියල්ල අපේ වැඩෙන්න ඕනේ. මොනම කරුණක් නිසාවත් අපි කිපෙන්න යන්න නරකයි. දැන් අපි හිතමු යම් කරුණක් නිසා හිතේ කෝපය හටගත්තත් වැඩි වෙලාවක් තියන්න එපා. වැඩි වෙලාවක් තියෙන අකුසලයේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. අන්න ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. ඒ නිසා මේ වස්සාන කාලේ ඔබේ හිත බුදු ගුණ වලින් පුරව ගන්නට, බුදු ගුණ වලින් හිත වඩන්නට, හිත සංසුන් කරගෙන කුසල් ධර්ම උපදවාගෙන ඔබේ නිවසත් දෙව්විමනක් බවට පත් කරගෙන ඔබේ හිතත් බුදුමැදුරක් බවට පත් කරගෙන ඔබේ දවස සැපින් සතුටින් ගත කරලා අප්‍රමාණ කුසල ශක්තියක් උපදවගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අමා මහ නිවන් අවබෝධ කරගන්න ලැබේවා. ඒ උදාරතර අදහස සිතේ දරාගෙන තමයි අද මේ පින්බර වටිනා දේශනාව සිද්ධ කරන්නට දායකත්වයේ දරන අපේ පින්වත් අසංක ගුණවර්ධන මැතිතුමා ඇතුළු පවුලේ හැමදෙනාම මේ වටිනා දේශනාවට දායකත්වයේ ලබාගෙන කටයුතු කළේ විශේෂයෙන්ම තමන්ගේ දයාබර මෑණියන් වහන්සේ නිදන ප්‍රාප්ත විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ජස්ලින් අතුකෝරාල මහත්මිය. නම හරි නේද? අතුකෝරල මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම. එතුමියට කොයි ලෝක හිටියත් මේ පින් පිනේවා අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගන්නට ඕනි. ඊටමත් ගුණබර ජීවිතයක් එතුමිය ගත කරලයි එතුමියගේ ජීවිතය අවසන් කළේ දීර්ඝායුෂයක් වින්දනය කරලා. ඉතින් විශේෂයෙන්ම අපේ අසංක මහත්මයා වගේ වටිනා පුත්‍ර රත්නයක් මෙලොවට දායාද කරලා මෙවැනි සසුන් කටයුතු වල දායකත්වයේ දරමින් එතුමා ක්‍රියා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම සුජීවත් වන දයාබර පියාණන් වහන්සේ ටියුඩ ගුණවර්ධන පියාණන් වහන්සේටත් මේ උදාාරතර කුසල් බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාව සිතේ දරා ගන්නට ඕනි. ඒ වගේම අපේ අසංක ගුණවර්ධන මහත්මයාගේ පවුලේ මිය පරලෝකී යම් තාක් ඥාති වර්ගයා වෙත්නම් ඒ සියලු දෙනාටමත් මේ පින් ලැබේවා, සාන්ත නිවනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕනි. ඒ වගේම අසංක ගුණවර්ධන මහත්තයාගේ සියලු කායික දුක්, මානසික දුක් පීඩා වෙත්නම් සියල්ල දුරු වේවා. එතුමාගේ ජීවිතය නිදුක්ව නිරෝගීව සුවපත්ව පැහැබරව වාසනාවන්තව ගත කරන්න අවශ්‍ය කරන තුනුරුවන්ගේ අසීමිත වූ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපටත් අසනීප වුණු හැම වෙලාවකමත් ගිලන් උපස්ථාන කරමින්, ඖෂධ පූජා කරමින්, ස්වා බලමින් ඒ සියලු කටයුතු සිද්ධ කරන ප්‍රධාන දායක මහත්තයෙක් හැටියට එතුමා ක්‍රියා කරනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ ප්‍රධාන දායක මහත්තයෙක් විදිහට කටයුතු කරන සතර පේරුවේ දායක මහත්තයෙක් හැටියට ක්‍රියා කරන ඊටාම වැදගත් මහත්තයෙක්. එතුමාට තව තවත් මේ විහාරස්ථානයේ වෙනුවෙන් නායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන, අනුශාසනාවන් ලබාගෙන තව තවත් සුවිශාල කුසල් ධර්මයන් වල යෙදෙන්නට වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් සිත පතමින් අද මේ වටිනා දේශනාව ශ්‍රවණය කළා වූ පින් ඇති ඔබ හැම දෙනාගේම ජීවිතවලට, ඔබේ නිවෙස්වල ජීවත් වන ඔබේ දූදරු මව්වරු මහත්තුරු මව් දෙමව්පියන් ආදී හැමෝටමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත්ම ලැබේවා. අති ගෞරවාර්හ විහාරාධිපති නායක මාහිමියාණන් වහන්සේද ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන්, ඥානයෙන් අභිවර්ධනය වේවා. සම්බුද්ධ ශාසනයේ වැඩ වැඩීම සඳහා ඒ මාහිමියන් වහන්සේටත් දීර්ඝායු සම්පත්, ආයුෂාරෝග්‍ය ආදී සම්පත්
ලැබේවා වැඩේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ආත්මාරක්ෂක ලෝකපාලක ඉෂ්ඨකාමී දෙවියන්ටත් අත් වේවා. දෙවියෝද ප්‍රාර්ථනාගත බෝධි ඥානයකින් අමා මහ නිවනින්ම සැනසෙත්වා. අපවත් වී වදාළ විහාර ගණී සියලු ස්වාමිපාදයන්න් වහන්සේලාටත් ශ්‍රී කල්යාණී යෝගාසම සංස්ථා සමුත්පාදක රාජකීය පණ්ඩිත කඩවැද්දුයි ශ්‍රී ජිනවංශා විධාන මහා ස්වාමිපාදයන්න් වහන්සේ ඇතුළු කොට ඒ සුපේසල ශික්ෂාකාමී යෝගාවචර බුද්ධ පුත්‍ර මහා සංඝරුවනටත් උතුම් අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදන කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මා විසින් රැස් කළා වූ ධර්ම ශ්‍රවණමය කුසලානිසංස ධර්මයෝ අප හැම දිනාටද හැදු වැඩු දෙමව්පියන්ටද මියගිය ඥාතින්ටද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද ශාන්ත නිවන් පිණිසද හේතු වේවා වාසනාව වේවා හේතු වාසනාව වේවා නිවන් දකිම්වා නිවන් දකිම්වා නිවන් දකිම්වා. සාදු සාදු සාදු. හොඳයි හොඳයි කවුරු සාදු කියන්න සුවපත් වේවා. සාදු කියන්න. පරිස්කාර පූජා කිරීමෙන් උපදවාගත් කුසල ශක්තියක් දායකත්වයේ දරන දේශනාවේ මූලික දායකත්වයෙන් ක්‍රියා කළ පින්වත් අසංක මහත්මයා ඇතුළු එවැගේම අපේ කමල් මහත්මයා අනිත් දායක පින්වතුන්ලා දායක ඔබ හැමටමත් දායක සභාවේ හැමටත් සියලු යහපත සියලු සැනසීම සිද්ධ වේවා. අවසන අමා මහ නිවනින් නිවේවා කියලා පුණ්‍යානුමෝදනා. හැමතෙම තෙරුවන් සරණයි.